වත්තක පොල් ගෙඩියක් වැටෙන්න බෑ ඒකටත් දෙනවා මාටියා පාර. මම කීවා උඹට පෙට්ටිය දැක්කට පස්සේ ගෙදර යමන් කියලා. ගියා කතාව ඇත්තද කියලා බැලුවා. එහෙමම ආපහු ගෙදර එනවා. හරි මොකුත් වෙන්නේ නැහැ බං. අඩේ ප්ලේස් එකට යන ගමන් කතා කරපන්කෝ. යම. ඔව් තාමත් බණ්ඩ මාමා තමයි මුරට ඉන්නේ. අයියා කවද දෙන්නේ? අම්මට සිරි. අර බලපන්කෝ බං. බය හිතෙනව නේද බං? ගම්මු කියන කතාව ඇත්ත. මේකේ තමයි ඩ්‍රැකියුලා ඉඳලා ඇත්තේ. ඔව් බං. මේ බංගලාවේ කොහේ හරි ඇති මේ මිනි පෙට්ටිය. ඒකෙල්ලු ඩ්‍රැකියුලා රුමේනියාවට ටෙලිපෝට් වෙන්නේ. යමන්කෝ බලන්න. මොනවද බං ඔහෙ බලන්නේ? මම මේ බැලුවේ බණ්ඩ ලොක්කා ඉන්නවද කියලා. බණ්ඩ ලොක්කා නම් කසිය පාරක් ගහලා ඇති බං දැන්. නැත්තම් කොහමද මේ වත්තේ වැටෙන පොල්ලේ හැම ගමේම උස්සන්නේ? මෙන්න මෙහෙ වරෙන් ආපු වැඩේට. උඹට ෂුවර්ද මේ යන්නේ හරි පාරේ කියලා? ඔව් බං. ලොක් කරලා තිබුණේ මේකට එන පාරනේ. මට සිරි කටකතා ඔක්කොම ඇත්ත එහෙනම්. අඩේ ඩ්‍රැකියුලා කියලා එකෙක් ඉඳලා තියෙනවා ඒ කියන්නේ. ඒකනේ බං. පෙට්ටිය ඇරලා බලමුද? පිස්සුද බං? පෙට්ටිය තියෙනවා කියලා දැක්කනේ. දැන් ආපහු ගෙදර යමන්. හරි බං. ඉඳපන්කො පොඩ්ඩක්. අදත් පොල් හොරු වත්තට රිංගලද දන්නේ නැහැ.